හරි. දෙවෙනි ගාන අපිට මේ විදිහට දීලා තියෙනවා. 2යින් එකතු කිරීම 3යින් සමානයි 13යි. 3යින් එකතු කිරීම 5යින් සමානයි 21යි. මේ සමීකරණ දෙකටත් අපි අංක 1 සහ අංක 2 මේ විදිහට දෙමු. දැන් අපේ පියවරවලදී අපි මුලින්ම කිව්වා මේ දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න. m හරි n හරි. කලින් තිබ්බේ xy දැන් මේකේ තියෙන්නේ mn. කමන්නේ. මම m තෝරගන්නවා මේකෙදී. මේකේ m තෝරගත්තාම ලේසි. නැත්තම් මේ දෙන්න සුළු කරද්දී අපිට 15න් හදා ගන්න වෙනවා. ඊට වඩා ලේසි මේ දෙන්න සුළු කරලා 6න් හදා ගන්න එක. කලින් ගානට වඩා වෙනස්. කලින් ගානේ අපිට තිබ්බ එක සමීකරණය ගුණ කරලා හදා ගන්න තිබුණේ. මේකේ අපිට සමීකරණ දෙකම ගුණ කරලා තමයි සංගුණක සමාන කරගන්න වෙන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවලදී අපි දන්නවා 2 3 මෙතන තියෙන 5. එකේ ඉඳලා 20 දක්වා තියෙන ප්‍රථම සංඛ්‍යා ටික අපි හිතුවොත් මොනවද? 2 3 5 7 11 13 17 19 ඔය ටිකනේ 2 3 5 7 11 13 17 19 මේ තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යා. මොනවද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ? එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා. සරලව මතක තියාගන්න එහෙම. එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් කියන්නේ උදාහරණයක් මම ගන්නම් මේ මැද හරිය. මේ හැම එකටම ඒක වළංගුයි. 11 11න් බෙදුවොත් 11ට 11 1යි 11 වාරයක් 1 11 11 11 බිඳුවයි. ඉතිරි නැතිව බෙදුණා. ඉතිරිය බිඳුවයි. 11 එකෙන් බෙදනවා. 11ට 1 11යි. 1 වාරයක් 11 කියන්නේ 11 11 11ක් බිඳුවයි. ඉතිරිය බිඳුවයි. මේ හැම ප්‍රථමක සංඛ්‍යාවකටම ඔන්න ඔය කියන දේ බලංගුයි. එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණයි. එම සංඛ්‍යාව කියන්නේ දැන් 19 නම් එකෙන් බෙදෙනවා ඉතිරි නැතිව 19න් බෙදෙනවා ඉතිරි නැතිව. පැහැදිලිද? එතකොට ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාව. හරි. මෙන්න මේ අවස්ථා දෙකේදී මෙතන තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යා දෙකක් නම් අපි සංගුණක සමාන කරගන්න අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ අගයෙන් මේ සමීකරණයම ගුණ කරනවා. මෙතන තියෙන මේ අගයෙන් මේ සමීකරණයම ගුණ කරනවා. දැන් මෙතන තියෙන්නේ 3නේ. අපි m වල තෝරගත්තේ මුලින්ම. අපි ඒ නිසා පළවෙනි සමීකරණයම ගුණ කරනවා 3. දෙවෙනි සමීකරණයම ගුණ කරනවා මෙන්න මේ ඉලක්කම දෙකෙන්. මේ ක්‍රමේ ඕන වෙලාවකට හරි නමුත් අපි විශේෂයෙන්ම ප්‍රථමක සංඛ්‍යා දෙකක් හෝ එක ප්‍රථමක සංඛ්‍යාවක් වත් තියෙනවා නම් මොකක්ද මේ අවස්ථා දෙකේ ප්‍රථමක සංඛ්‍යාම දෙකක් හෝ එක ප්‍රථමක සංඛ්‍යාවක් හරි තියෙනවා නම් අපි මෙතන තියෙන අගයෙන් මේ සමීකරණය ගුණ කරනවා මෙතන තියෙන අගයෙන් මේ සමීකරණයම ගුණ කරනවා බලමු කොහොමද කරන්නේ කියලා. පළවෙනි සමීකරණය ගුණ කරනවා 3ෙන්. පළවෙනි සමීකරණේ වම් පැත්ත 3ෙන් ගුණ වෙනවා 2යින් එකතු කිරීම 3යින් සමානයි 3 වාරයක් 13. වරහන් ඉවත් කරනවා. නොලිවට තියෙන ධන මෙතනත් නොලිවට තියෙන ධන. ධනයි ධනයි ධන. 3 වාරයක් 2 කියන්නේ 6යි. 6යි එන්නේ. ධනයි ධනයි ධන 3 වාරයක් 3 කියන්නේ 9යි. 9යි එන්නේ. සමානයි 3 වාරයක් 13 කියන්නේ 39යි. මෙයාට අපි අංකයක් දෙනවා අංක 3. දැන් අපි සලකනවා දෙවෙනි සමීකරණය ගුණ කරනවා දෙකෙන්. දෙවෙනි සමීකරණේ වම් පැත්ත. 3යින් එකතු කිරීම 5යින් සමානයි 2 වාරයක් 21. නොලිවට තියෙන ධන මෙතනත් ධන ධනයි ධනයි ධන දෙවාරයක් 3 6යි m ධනයි ධනයි ධන දෙවාරයක් 5 10යි n මෙතන 42යි. අපි මෙයාට දෙනවා අංක 4. දැන් අපිට සුළු කිරීම වලට වැදගත් වෙන්නේ මෙන්න මේ සමීකරණ දෙක. මේ දෙන්න තමයි වැදගත් වෙන්නේ. මෙයා සහ මෙයා. දැන් ඔයාලට පේනව නේද? m අපි තෝරගත්තේ දැන් ඔන්න m ගේ සංගුණක සමානයි. මෙතනත් 6යි මෙතනත් 6යි. ප්‍රශ්නේ හරි. දැන් අපි දෙවෙනි පියවරට යනවා. අපි බලනවා මේ දෙන්නගේ ලකුණු. ලකුණුත් සමානයි. ලකුණු සමානයි නම් මොකද කරන්නේ? සමීකරණ දෙක අඩු කරනවා. අඩු කරද්දී අඩු කරන්න ඕන මේ පැත්තේ වැඩි අගයක් තියෙන සමීකරණයෙන් අඩු අගයක් තියෙන සමීකරණය. එතකොට අපිට සුළු කරගෙන යන්න පහසුයි. එතකොට අපි අඩු කරන්න ඕනේ දැන් 4 වෙනි සමීකරණයෙන් 3 වෙනි සමීකරණය. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. අපි අඩු කරනවා 4 වෙනි සමීකරණයෙන් 3 වෙනි සමීකරණය. 4 වෙනි සමීකරණයේ වම් පැත්ත 6යින් එකතු කිරීම 10යි n අඩු කිරීම 3 වෙනි සමීකරණයේ වම් පැත්ත 6යින් එකතු කිරීම 9යි n සමානයි 42 අඩු කිරීම 39. 4 වෙනි සමීකරණයේ දකුණු පැත්ත අඩු කිරීම 3 වෙනි සමීකරණයේ දකුණු පැත්ත. දැන් සුළු කරනවා 6යින් එකතු කිරීම 10යි n
මෙතන ඍණයි ධනයි සුළු වුණාම ඍණ 6යින් ඍණයි ධනයි ඍණ ගුණ වුණාම 9යින් 42න් 39ක් ගණන් කරන්න ඉස්සරහට 39 40 41 42 3යි ඍණ 6යින් ධන 6යින් කැපෙනවා 10න් 9ක් අඩු වුණාම n 1යින් කියන්නේ n සමානයි 3යි. එතකොට අපිට n ට අගයක් එනවා n සමානයි 3යි. ඊළඟට මොකද කරන්න තියෙන්නේ? මේ n සමානයි 3 මේ සමීකරණ හතරෙන් ඕනම සමීකරණයක ආදේශ කරලා අපිට උත්තර ගන්න පුළුවන්. අපි ආදේශ කරමු මෙන්න මේ සමීකරණය. මොකද අපිට ඒක ලේසි. මෙතනදී n ගුණ වෙන්නේ 3ෙන්. මෙතනදී n 5ෙන් ගුණ වෙනවා. මෙතනදී n 9ෙන් ගුණ වෙනවා. මෙතනදී n 10ෙන් ගුණ වෙනවා. ඒ නිසා අපි මෙතන ආදේශ කරමු. n සමානයි 3 එකෙහි ආදේශයෙන් 2යින් එකතු කිරීම 3යින් සමානයි 13 2යින් එකතු කිරීම 3 වාරයක් n කියන්නේ 3යි සමානයි 13යි 2යින් 9 සමානයි 13යි 2යින් ධන 9 එහා පැත්තට යනවා ඍණ 9යි 13 ඍණ 9යි 2යින් සමානයි 13න් 9ක් අඩු වුණාම කීයයිද 4යිනේ දෙපැත්තම දෙකෙන් බෙදුනාම n සමානයි 2යි දැන් අපිට උත්තරයක් ඇවිල්ලා තිනවා n සමානයි 3යි n සමානයි 2යි හරි ඒ ගණනත් එතනින් ඉවරයි අපි බලමු තුන්වෙනි නිදසුන කොහොමද විසඳන්නේ කියලා